ඔයා 2024 DV ලොටරි එක ඇප්ලයි කරා නම් ඔන්න දැන් ඔයාගේ රිසල්ට්ස් එන දවස් ලං වෙලා තියෙන්නේ. 2025 මැයි 3 වෙනිදා ඉඳලා 2026 සැප්තැම්බර් 30 වෙනිදා වෙනකන් ඔයාට පුළුවන් ඔයාගේ රිසල්ට්ස් චෙක් කරන්න. ඔයා ලොටරි එක වින් කරලාද කියලා බලන්න ඔයාට යන්න ඕනේ dvprogram.state.gov කියන සයිට් එකට. ඔයා DV ලොටරි එක වින් කරලා තිබුණොත් ඔයා ඒ සයිට් එකට ලොග් වුණාට පස්සේ ඔයාගේ නමට ලෙටර් එකක් තියෙනවා. ඒ ලෙටර් එකේ සඳහන් වෙලා තියෙනවා ඔයා රැන්ඩම්ලි සිලෙක්ට් වෙලා තියෙනවා කියලා. ඔයා සිලෙක්ට් වෙලා තිබුණේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ආයෙ try කරන්න. දැන් අපි බලමු ඔයා සිලෙක්ට් වෙලා තිබුණොත් මොකද වෙන්නේ. දැන් ඔයා රැන්ඩම්ලි තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට ඔයාට කියලා නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක එන්නේ රීජන් එකට අනුව. ඔයා ලංකාවේ කෙනෙක් නම් ඔයාට නම්බර් එකට එන්නේ AS කියලා නම්බර් එකක්. ඒ නම්බර්ස් වලත් ගොඩක් ලොකු නම්බර් එකක් හම්බුනොත් ඔයාගේ chance එක ගොඩක් අඩු වෙනවා. මොකද ඇමරිකාවෙන් මේ ඔෆර් කරන chance එක යන්නේ 55000කට. එතකොට සමහර වෙලාවට ඔයාට ඉන්ටර්විව් කතා කරන්න පුළුවන්. සමහර වෙලාවට ඉන්ටර්විව් කතා කරන්න නැති වෙන්න පුළුවන්. ඔයාට ඉන්ටර්විව් කෝල් කරොත් ඔයා ඒ ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්න ඕනේ. PR එකක් අරන් ඇමරිකාවේ පදිංචියට එන්න. ඔයා ඇප්ලයි කරද්දී සාමාන්‍යයෙන් අපි අපේ ගෙදර ඇඩ්‍රස් එක, ඊමේල් ඇඩ්‍රස්, ටෙලිෆෝන් නම්බර්ස් මේ වගේ දේවල් අපි සඳහන් කරාට කොයිම වෙලාවකවත් ඇමරිකාවෙන් ඔයාට ඔයා වින් කරාද නැද්ද කියන එක සඳහන් කරන්නේ නැහැ. ඔයාම ඔයාගේ කන්ෆර්මේෂන් නම්බර් එකෙන් ලොග් වෙලා තමයි ඔයා ඒක චෙක් කරන්න ඕනේ. ඔයාගේ කන්ෆර්මේෂන් නම්බර් එක නැති වෙලා තිබ්බත් ඒත් වොරි වෙන්න එපා. මොකද ඔයාගේ නමයි උපන්දිනයයි යොදාගෙන ඔයාට පුළුවන් ඔයාගේ ඒ රිසල්ට්ස් චෙක් කරන්න. දැන් ඔයා රිසල්ට්ස් චෙක් කරන කාලේ දැන් ලං වෙලා තියෙන්නේ. හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා DV විනර් කෙනෙක් වෙන්න කියලා.